ඔබ බණ අහන කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා. හරි? ඔබ නිවන් දකින්න ඕන කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා. ඔබ අනුන්ගේ උපදූපයක් හොයන්න ආපු කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා. හරි? ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ කරන වැඩේ, ඔබ කරන ක්‍රියාව හරියට ප්ලෑන් කරලා ඒ දේවල් සිද්ධ කරන්න. මොකද හරි පහසුයිනේ පින්වත්නි. හරි පහසුයි. හේතුව අපි කවමදාකවත් හිර වෙන්නේ නැහැ. දැන් අපි හිතන්නකෝ ඔබ හිතන්න ඔබ යනවා ෆුඩ් සිටි එකකට. හරි? ඔබ ෆුඩ් සිටි එකකට ගිහිල්ලා අතේ ඔබ ගාව රුපියල් 10000ක් තියෙනවා. හරි? ඔබ ඉන්නතොල මේ පැත්තෙන් අර කූඩයක් අරගෙන ඔක්කොම ටික කූඩේට දාගෙන යනවා. දැන් මේ ගන්නෙ මොනවද? තමන් ආස කරන දේවල් සහ තමන්ට ගෙදරට ඕන කරන දේවල්. ওই දේවල් අපි කඩේකට ගියොත් ගන්නෙ. දැන් ඔන්න මොකද කරන්නේ? අපි අර ගන්නවා තමන් ආස කරන දේවලු දැක්ක ගමන් තමන්ට ඕන කරන දේවලුයි දැක්ක ගමන් අරගෙන ආවිල්ලා අවසානයේ බිල ගෙවන්න බලද්දී බිල් එක අපේ 10 ගානට වඩා වැඩි නම් මොකද වෙන්නේ? අපිත් අපහසුතාවයටපත් වෙනවා, ෆුඩ් සිටියත් අපහසුතාවයටපත් වෙනවා. ඇයි අපි ගාව ගෙවන්න සල්ලි නැහැනේ. අපිට ඇමරිලා ආපහු ඒ ටික මේ සුඩින් තියලා ඒ ටික කැෂියර් උඩින් තියාගන්න කියලා අපිට අර දෙයක් අරයන්. හැබැයි අපි මුලින්ම තීරණය කරනවා නම් අපේ අතේ තියෙන ගාන මෙච්චරයි කියලා. තමන් ආස කරන බඩු නෙමෙයි. තමන්ට අවශ්‍ය බඩු තියෙනවනේ. අන්නේ අවශ්‍ය බඩු ටික හොයාගෙන ඒවා මිල ගණන් මැනේජ් කරගෙන අපි බලලි ඉවරලා ගන්නවා නම් හරිද? අන්න එතකොට මොකද වෙන්නේ? කවුරුත් අපහසුතාවයටපත් වෙන්නේ තමන්ගේ පාඩුවේ තමන්ට එළියට ආව හැකි තමන්ට අවශ්‍ය බඩු ටික අරගෙන. හරි? ඔබ ගාව තියෙන 10,000යිම දෙයක ඉවර වුණාද? ඔබ ගාවේ තිබ්බ සියලු ධනෙ ඉවර වුණාද? ඔබට පෝස්ට් එක විදිහට එළියට ආව හැකි. මොකද ඔබ ගත්ත බඩු ටිකේ බිල් එක ගෙවල ඉවරයි. ඒ වගේ ඔබ ඕනෑම අවස්ථාවකදී මම කිව්ව සරල දෙයක්. හරි? හැබැයි ඔබ ඕනෑම අවස්ථාවකදී ඔබ ගෙදරක් හදනවා වේවා. ඔබ නිවන් දකින්න යන කෙනෙක් වේවා. ඒකට හරි ප්ලෑන් එකක් තියාගෙන. ඒකට හරියට ලෑස්ති වෙලා. ඒකට හරි සූදානමක් ඇතුව ඔබ මේ දේවල් කරන්න